හැදෙන්නේ. අද අපි ලෑස්ති වෙන්නේ ෆිට්නස් චැලෙන්ජ් එකක් කරන්න. ඉතින් අද අපි කරන ෆිට්නස් චැලෙන්ජ් එක තමයි බයිසෙප් කර්ල්. ඉතින් හැම එක්කෙනාට විනාඩියක් දෙනවා. විනාඩිය උඩරිම කර්ල් ප්‍රමාණයක් ගන්න එක්කෙනා තමයි අද තරඟ ඉදිරියන්නේ. ඉතින් අපි බලමු අද තරඟේ කොහොම වෙයිද කියලා. මුලින්ම කියන්න ඕනේ මෙතන ඉන්න කිසිම කෙනෙක් ප්‍රොෆෙෂනල් ජිමර්ස් නෙවෙයි. අඩුපාඩු තියෙයි ඒවට මුකුත් කියන්න එපා. අපි යන් තරඟෙට. ඉතින් මේ ඉන්නේ අපේ මෙයා තමයි ජජ්මන්ට් ජජ් එක දෙන්නේ මෙයා. පළවෙනි එක අපේ තරඟකරු ඉන්න උෂාන්. ඊළඟට ඉන්නවා සතිෂ්, කාව්‍ය, පූර්ණ, චමිදු, ඉරේස් දිල්ෂාන්. ඉතින් අපි ඉරේස් දිල්ෂාන්ට දෙනවා විනාඩියක් දෙනවා. කිලෝ 10 බාබල් කර්ල් එකක් තියෙන්නේ. අපි බලමු ඉරේස් දිල්ෂාන් කීයක් කරයිද කියලා. අපේ පළවෙනි තරඟකරුවා ඉරේස් දිල්ෂාන් කර්ල් 60ක් ගහලා තියෙනවා. බලමු දෙවෙනි තරඟකරුවා කොහොමද කියලා. ඒක මොකද දෙවෙනියා? උෂාන්. හතලිස් හතක් කරලා තියෙනවා. ඊළඟ කවුද? ඊළඟට පූර්ණ. 61ක් ගහන්න ඕනේ උඹේ. 61 මාත්‍ර 60යි ගහලා තියෙන වැඩි මතක් ගහලා තියෙනවා. ඊළඟ පූර්ණ. ජයෝ. අතරින් දෙපා මේක කැඩෙනවා. 44. ඊළඟ නෝවන් හතලිස් එකක් ගැහුවා. ඊළඟට සතිශ් ඉන්නේ. හරි. 61 ගහන්න 61. සම්වර ඊගොම ස්නාන් ඊ. Come on. එකයි. තිස්සයි අපේ අන්තිම තරඟකරු ඉතින් අද ෆිට්නස් චැලෙන්ජ් එක ඉවරයි. අද අපේ ෆිට්නස් චැලෙන්ජ් එකේ විනර් තමයි ඉරේස් දිල්ෂාන්. ඉතින් ඉරේස් දිල්ෂාන් එන්න අපි ටැග් එක. ඉතින් මේ කිලෝ 10 ඩම්බල් එක ඉරේස් දිල්ෂාන්. ඉතින් තවත් දවසක මේ වගේම චැලෙන්ජ් එකකින් අපි ආයි හම්බ වෙමු.